හා යාළුවනේ අපි කොහෙද ගියේ කියලා බලමුද? අපි ගියා පොඩි ට්‍රිප් එකක්. ඉතින් අපි ගියා කතරගම වඳින්න. මායි අම්මයි තාත්තයි මල්ලා දෙන්නයි අපි 5 දෙනාම ගියා කතරගම වඳින්න. ඒකින් අපි ගියේ අපේ වාහනේ ට්‍රැවල් එකේ. ඉතින් ගොඩාක්ම විනෝදයි. හරිම සතුටින් හරිම විනෝදෙන් අපි 5 දෙනා ගියා. ඒ යන ගමන් අපි ඉතින් සින්දු කිව්වා. ඉතින් අපිට තිබ්බ කිලෝමීටර් 275ක් යන්න. ඒක තනින් ඩ්‍රයිව් කරන් යන්න ඉතින් ටිකක් අමාරුයිනේ. ඉතින් අතරමඟදී ඩ්‍රයිවර් චේන්ජ් වුණා. ඒ කියන්නේ අපේ තාත්තගේ මල්ලිලාටත් මාරු වුණා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි අපේ ගමන ගියේ. ඒ යන ගමන් අපි ඉතින් පොඩි තැන්වල නැවතිලා ලස්සන තැන් බල එහෙමත් ගියා. මොකද එක දිගටම යන එක ටිකක් අමාරු හින්දා අපිට කොහොමත් 15 වෙනිදා තමයි අපි ගියේ. අපිට කොහොමත් අපේ රූම් එක හම්බෙන්න තිබ්බේ 2ට. ඉතින් අපි උදේ පාන්දර 3 ගානට 3:00 විතර ගියා. මොකද කලින් ගිහින් අපිට නිදහසේ හිමීට යන්න පුළුවන් කියලා හිතාගෙන කොහොමත් අපි හිට යනකොට 12:00 1 විතර වුණා. ඉතින් ප්‍රශ්නයක් වුණේ පොඩි වෙලා අපි කොහොමද වෙලාවට කලින් එතනට ගියා. අපේ රූම් එක හම්බෙන්න කෙනුත් අපිට ටික වෙලාවක ඉන්න chance එකක් හම්බුණා හින්දා අපි ගියේ බීච් සයිඩ් එකේ. කියන්නේ රට මැදිනුත් කතරගමට යන්න වෙනම ලයි පාරක් තිබ්බා. ඒත් අපි බීච් සයිඩ් එකේ ගියේ ලස්සන තැන් බලන්න ඕන හින්දා. ඔය තමයි අපි YMB එකට ආපු වෙලාව. අපි නැවතුනේ YMB එකේ. ඔය ඉතින් අපේ රූම් එක හම්බෙනකන් අපි රෙස්ට් එකේ උතන අපේ බෑග්ස් තියාගෙන හිටියා. අපි ඊට පස්සේ එදා හවස අපි හොඳට විවේකී අරගෙන හවස කතරගම පූජාව තියන්න ගියා. කිරිවෙහෙර වැඳලා කතරගම දෙවියන්ට අපි පළතුරු වට්ටියක් අරගෙන කතරගම දේවාලේ පූජාවට සහභාගී වුණා එදා හවසම. ඒතකොට එදා දවසේ අපි ගිහින් ඒ මහන්සි නිවාගෙන කතරගම දේවාලේ පූජාව තියන එක තමයි අපේ ප්‍රධාන අරමුණ උනේ එදා දවසේ. ඉතින් එදා දවසේ අපි මේ දේවල් ටික කරා. ඉතින් කොහොමත් අපේ ෆොටෝ ෂූට් එක නම් අපි කරා. ඉතින් ලස්සන මතකයන් තියාගන්න ඉතින් ඉතුරු වෙන්නේ ඒ වගේ දේවල්නේ. අපිට ඒ ගියා කියලා මතකයක් විදියට. අපි අතරමඟ තානායමක වගේ නැවතුණා තංගල්ලේ එන ගමන් එතනත් අපි ලස්සන ෆොටෝස් ගොඩ හරියක් ගැහුවා. වීඩියෝ නෑ එතන. ඔන්න ඒ ටික තමයි ඔය. එතනත් හරිම ලස්සන තැනක්. අපි ඉතින් එතනත් ෆොටෝ ගහන්න අමතක වෙන්නේ හරිම ලස්සන තැනක් එතන. මේ ඉතින් අපිට අපේ මහන්සි නිවා ගන්න මරුම තැනක් හම්බුනේ. ඉතින් එතනත් අපි ලස්සන ෆොටෝස් ගොඩාක් ගහලා සතුටින් අපි ඒ ගමන ගියා. ඒ වගේම එදා දවසේ අපේ තිබේ කතරගම දේවාලේ පූජාව කරනවා කියන එක අපි පූජාව කරා. හරිම සතුටින් එදා දවස් අපි ගත කරා. ඉතින් කතරගම ගියාම ඔයාලා මොනවද කරන්නේ? ඒ කියන්නේ කොහෙද යන්නේ? අනිවාර්යෙන්ම යන ස්ථාන ටිකක් තියෙනනේ. ඉතින් ඒ ටික කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපි ඊළඟට කොහෙද ගියේ කියලා බලන්න එකතු වෙලා ඉන්න. බයි.